මොකද්ද mind map කියන එක mind map හරිද ළමයිනේ මොකද්ද මේකෙන් කියන්නේ හැම එක්කෙනෙම ඔළුවට ගන්න මෙන්න මේ කාරණය පොඩි වෙලාවක් ගියර කමන්නේ හරිද දැන් අපේ ළමයි පාඩම් කරනවා කියලා වැරදි ක්‍රමයක් අනුගමනය කරනවා මොකද්ද වාක්‍යෙන් වාක්‍ය ඡේදෙන් ඡේදේ කටපාඩම් කර ඒක අමාරුවෙන් ඔළුවට ගන්න try කරනවා හැබැයි පාඩම් කරලා ඉවරනාට පස්සේ ඔළුවෙත් මොකක්වත් නැහැ ඉතුරු වෙලා තියෙන්නේ මහන්සිය විතරයි තේරෙනවද අපේ ඔළුවේ තියෙනවා පැති දෙකක් ඔළුවේ නේ මොළේ තියෙනවා පැති දෙකක් එක පැත්තක් තියෙනවා මේ වම් පැත්ත අනිත් පැත්ත තියෙනවා දකුණු පැත්ත ළමයිනේ මේ වම් පැත්තෙන් තමයි ඔය විවිධාකාරයේ විශ්ලේෂණමය කටයුතු සිද්ධ කරන්නේ ගණිතමය කටයුතු ඊළඟට ඔය තර්කානුකූල කටයුතු ආන් ඒ වගේ දේවල් විශ්ලේෂණාත්මක කටයුතු සිදු කරන්න වෙන්නේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් දකුණු පැත්තෙන් තමයි කරන්නේ නිර්මාණාත්මක කටයුතු. ඔය වර්ණත් එක්ක සංකලනය කරලා එකතු කරලා ඔය විවිධ නිර්මාණ තියෙන නිර්මාණශීලී පැත්ත තියෙන්නේ. දැන් බලන්නකෝ සමහරක් අයට චිත්‍ර අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි අපිට බෑනේ. නේ? ඇයි? එයාගේ මේ තියෙන දකුණු වර්ධේ වැඩිපුර වර්ධනය වෙලා තියෙන්නේ. එයාට පේනවා ටක් ගාලා හැට පේනවා. එහෙනම් රයිට් ඒ නිසා අපි පාඩම් කරද්දී අපේ මොලේ පාවිච්චි වෙන්නේ මේ වම් පැත්ත විතරයි. පාඩම් කරද්දී මොලේ පාවිච්චි වෙන්නේ වම් පැත්ත විතරයි. දකුණු පැත්ත පාවිච්චි වෙන්නේ නෑ. එතකොට දකුණු පැත්ත රෙස් කරනවා. ආන්ු රෙස් කරන වෙලාවේදී අපිට පොඩක් නිදිමත එහෙම දැනෙනවා. එහෙනම් ඒ නිසා තමයි ඔය වාක්‍ය පාඩම් කර ඔළුවට දාගන්න යද්දී අමාරුවෙන් යද්දී නිදිමතක් හැදෙන්නේ. ඒ නිසා මේ මයින්ඩ් මැප් කියලා කියන්නේ මේ මොලේ දෙපැත්තම වැඩ ගන්න පුළුවන් ක්‍රමයක්. හරිද? රයිට් මේක කරන්නේ මෙහෙමයි. අපි කියන්නේ මයින්ඩ් මැප් ගහනවා කියලා කියන්නේ. එහෙනම් ඇත්තට මේක ෂෝට් නෝට් ක්‍රමයක්. එහෙනම් ළමයිනේ ඔයාලට මේකට උවමනා වෙනවා පාට පැන්සල් ටිකක් උවමනා වෙනවා. පාට පෑන් ටිකක් උවමනා වෙනවා. ඊට අමතරව කොලයක් උවමනා වෙනවා. කොලයක් කොහොමදත් එපා නේද? ඒතර දැන් හිතන්නකෝ මේ ඉවර කරපු පාට එක හිතන්නකෝ මොනවාද සුදු ජීවීන්ගේ ලක්ෂණ. ඔම එකක් කියලා දෙන්නම් ගහන්නේ. අපි මෙහෙමයි කරන්නේ ප්‍රධාන මාතෘකාව කොලේ මැද ලියා ගන්නවා උදාහරණයක් විදිහට ශුද්ධ ජීවීන්ගේ පොදු ලක්ෂණ ශුද්ධ ජීවීන්ගේ පොදු ලක්ෂණ එනද ඒ කරලා වුණ මේක මෙහෙම ලස්සන මොකක් හරි හැඩයක් දාගත්තා දැන් මේ පාඩම් කරලා දෙවෙනි පාර හරි පාඩම් කරන වෙලාවේ මේක ගහන්නේ හරිද ඒ කරලා ශුද්ධ ජීවීන්ගේ පොදු ලක්ෂණ දැන් නෝට් එකට ගන්නේ නේ නෝට් එකේ තියෙනවනේ සුදු ජීවීන්ගේ පොදු ලක්ෂණ අන්න සටහන් කරගන්නවා. ඒතර මේ ටික සටහන් කරගනිද්දී ඔයා ඊතල වලින් නෙමෙයි මෙන්න මෙහෙම මොනවා හරි හැඩතලයක් තමයි දාගන්නේ. එතනද අපේ මොළේ නියුරෝන වලින් සකස් වෙලා තියෙන්නේ. හරියට අර ගහක අතු විහිදිලා වගේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතන ඒ නිසා මෙන්න මේ කෙලින් ඉරි වලට වැඩිය ඔය ඇද්දට තියෙන ඉරි වලට අපේ මනස ආකර්ෂණය වෙනවා වැඩි. ඒ නිසා ඔයා පොදු ලක්ෂණ අපි ඉගෙන ගත්ත පහක් විතර වාගේ. මේ ආන් එහෙම දාගන්නවා. එතනද දාගෙන මොනවද මේ පොදු ලක්ෂණ? ආන් ලියා ගන්නවා. එකක් තමයි විශාලත්වය. විශාලත්වය. හරිනේ? දැන් ඉතින් ඕකට ඕනනම් ඕක මතක තියාගෙන ඉන්න තව ක්‍රමයක් තියෙනවා. මෙතන අදාළ පොඩි මොනවා හරි පින්තූරයක් අඳින්න. එතන නිකන් පොඩි මාක්කයක් විදිහට විශාලත්වය. ඕන් දැනගත්තා. මෙන්න මේ වගේ නිකන් ඔන්න ඔහම එකක් අඳගත්තා. එතන දැන් ඕකෙන් තමයි මතක හිටින්නේ. එහෙනම් මේක කරලා බලන්න මේක මාර වැදගත් එකක්. ඊළඟට අපි දාගන්නවා පෝෂණය. සුදු ජීවීන්ගේ පෝෂණය. පෝෂණය. අද ගන්න පොඩි නිකන් බත් පිඟානක් වගේ එකක්. එහෙනම් ඊළඟට දැන් දාගන්නවා ශ්වසනය. ශ්වසනය. ඔන්න රවුමක් දාගත්තා. අද ගන්නවා නිකන් නහය වගේ එකක්. මොකක් හරි ගමන්න මතකයේ තියෙන ලක්ෂණය. ඊළඟට දාගත්ත ප්‍රජනනය. ඒකට මොකක්ද ගන්නේ? මාර ප්‍රශ්නය නේද ප්‍රජනනය හරි ආයෙකට මෙහෙම එකක් ඇඳගත්තා මේ ඔහම එකක් දාගත්තා එතන ඔය සංකේත දන්නවද එන්නේ මොකද කියන්නේ හරිද ආයෙ වගේ දාගත්තා ඊළඟට අපි කතා කරා පරිසරය 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 දාගන්නවා නිකන් මොනවා හරි ගහක් වගේ අතු ටිකක් වගේ මොනවා හරි එකක් ඇඳ ගන්නවා අයවට වෙන වෙනම පාට පාවිච්චි කරන්න එතන මෙච්චරයි සුදු ජීවීන්ගේ පොදු ලක්ෂණ සඳහා මයින්ඩ් මැප් එක ඊළඟට මේක ලොකු කරගන්න නෙමෙයි
ඊළඟට ඔයාලට පෝෂණය ගැන කතා කරන්න ඕනේ. එනද පෝෂණය. පෝෂණය ගැන කතා කරන්න ඔයා ආය පාරක් ප්‍රධාන මාතෘකාව විදිහට කොලයක් අරගෙන පෝෂණය ලියා ගන්නවා. පෝෂණය. අන්න ගන්නවා මෙතන චූටි නෝට් එකක් දා ගන්නවා. මොනවාද? කාබන් ප්‍රභවය සහ ශක්ති ප්‍රභවය මත වර්ගීකරණය කරයි. ආන් දැම්ම. කාබන් ප්‍රභවය සහ ශක්ති ප්‍රභවය මත වර්ගීකරණය කරයි. පෝෂණාකාර 4 රසායනික ස්වයංපෝෂී. මෙතන දාගත්ත කාබන් ප්‍රභවය මේක ශක්ති ප්‍රභවය මේක උදාහරණයකට දාගත්ත නයිට්‍රෝසොමනස් නයිට්‍රෝබැක්ටර්. ළමයිනේ ආන් මේ විදිහට මේකක් දා ගන්නවා. පැහැදිලිද? සමහරක් වෙලාවට හිතෙයි ඉතින් මේකට වැඩිය හොඳයිනේ පේලියට ලියාගත්තා නම් කියලා නෑ. මේ පේලියට ලියා ගන්නවා කියන්නේ මොළේ වම් පැත්ත විතරයි පාවිච්චි වෙන්නේ. මෙතන නිර්මාණශීලීත්වයත් එක්ක මොළේ දෙපැත්තම පාවිච්චි කරනවා. ඔයා උවමනාවෙන් මේක කරනවා. එහෙනම් ඒ කරලා මේක සති දෙකකට විතර ආවේ පස්සේ ඔය ටික ගන්න ලස්සන ෆයිල් එක දාගෙන ඉන්න. හරිද? මම මේ සරල පාඩම කොයි කිව්වේ? අපිට තව ඉස්සරහට එනවනේ පට්ට සංකීර්ණ පාඩම් එනවනේ. ආයෙකට ඕක ගහන එක පට්ට වැදගත් වෙනවා. තමයිනේ මේක එකලා දැන් ෆයිල් එක දාගෙන ඉන්නවා විභාග ලඟ වෙද්දී මේ ටික තමයි පාඩම් කරන්නේ. කොලෙන් කොලේ පෙරලගෙන ගිහලා මේ ටික පාඩම් කරනවා. අපි හිතන්නකෝ දැන් අමතකයි කියලා. හරිද මොනවා හරි එකක් අමතකයි. එහෙනම් අපි දැන් පෝෂණය ගැන කතා කරමු. ප්‍රකාශ ස්වයං පෝෂණ ගැන අමතකයි. නෝට් එකට ගියා. නෝට් එක බලලා මතක් කරගන්නවා. පැහැදිලිද? ඒ නිසා මේක සමහර වෙලාවට මුලදී අමාරු වගේ හිතෙයි. නෑ මේක පාඩම් කරාට පස්සේ ඉක්මනට ගහගන්න පුළුවන්. එහෙනම් ඒ නිසා මේක හොඳට පාවිච්චි කරන්න. හරිද? රයිට් සාමාන්‍ය ළමයිනේ මේක ඔයාලගේ වයසට නෙමෙයි විතරක් නෙමෙයි. හරිද? මේක කැම්පස් වල ඉන්න ළමයින්ටත් අදගත්ත වෙනවා. පෞද්ගලිකව ඕක ඔය memory recall short note ක්‍රමයයි mind map කියන short note ක්‍රමයයි මම පෞද්ගලිකව පාවිච්චි කරපේවා. පැහැදිලිද? ලොකු දාර්ථාවකින් වැඩ කරන්න පුළුවන් අපිට මෙන්න මේ කියන ක්‍රමය හරහා. එහෙනම් ඒ නිසා මම දැන් සුදුසු වෙලාවේදී ඔයාලට කලින් කිව්වේ නේ. දැන් පොඩ වැඩ ටිකක් එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් අන්න සුදුසු වෙලාවේදී කිව්වා කට්ටිය try කරන්න මේ වගේ map එකක් ගහගන්න.